බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේමයි මහණෙනි. ඇතෙමෙක් කරන ලද චූටි පාප කර්මයෙන් නිරයට මැදගෙන යනවා. ඇතෙමෙක් එයාගේ අතින් ටිකක් වැඩිපුර පව්කම් කෙරිලා තිබ්බත් එයාව නම් ඒ පව්කම් වලට නිරයට අදගෙන යන්න බෑ. ඒ පාප කර්ම මේ ජීවිතය ඇතුළේදීම දිරවල අවසන් වෙලා යනවා. කර්මය කරනකොට ඒ යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම ප්‍රාණඝාත කළොත් ඒකාන්ත නිරය කියලා. ඒක සත්‍යයක් නෙමෙයි. නිරයට අරගෙන යන මට්ටමේ පාප කර්ම කළොත් ආන් නිරයට අරයි යනවා. ඒක තමයි හරි කතාව. යම් කිසි කෙනෙක් අතින් ප්‍රාණඝාත ආදී පාප කර්ම කෙරලා තිබ්බත් ඒවා මේ ජීවිතේම දිරවන ගානට එයා සකස් කරගෙන නම් එයාගේ ජීවිතේ පිංගුතුනේ නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට වගේ දුගතියට ඇදගෙන යන්නේ. බලන්න කොච්චර සැනසෙල්ලක්ද මේ බණපදේ. ජීවිතයක් අපිට හදාගන්න පුළුවන් නම් අපේ අතින් ගොඩාක් පව්කම් කෙරලා තිබ්බත් නිරයට ඇදගෙන